favorite Matura car channel එක Drive Sri Lanka වෙදී මම සද්දා V අපි ඇවිල්ලා තියෙන්නේ සුපිරිම තැනකට සුපිරිම චරිතයක් අරගෙන ලොකු එපිසෝඩ් එකක්. ඉතින් මේකෙදි මේ බිල්ඩ් එක ගැන මේ තැන මොකද්ද මේ සියලුම දේවල් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ එපිසෝඩ් එකෙන්. අපි ඇවිල්ලා ඉන්නේ ෂාන් ඔටෝ බොඩි එකට. එහෙනම් අපිට කියන්න බලන්න ඔයාගේ නම ගම විස්තර පොඩ්ඩක් කියලා අපි එමු වීඩියෝ එකට. නම නම් කවුරුත් දන්නේ ෂාන් කියලා. හැබැයි ඇත්ත නම ඒක නෙවෙයි. රෝෂන්. ඉතින් මේ ගමන එන්නේ කොහොමද සහ මේක බිල්ඩ් වෙන්නේ කොහොමද කියන එක අපි පොඩ්ඩක් කියමු අපේ ෆෑන්ස්ලට. මම පුංචි කාලේ හරියටම දැක්කා වාහන කොහොමද හදන්නේ අපේ ගෙදර තිබිච්ච ඒවා ෆිටිං වර්කර්ස්ලා ගෙනල්ලා හදන විදිය රයිට් ඒවා දැකලා තමයි ආස හිතුනේ. මම O level කරලා ඉවර වෙනවත් එක්කම වගේ මම ජර්මන් ට්‍රේනින් ස්කූල් යනවා. ඔයා ජර්මන් ට්‍රේනින් ස්කූල්ද? ගයිස් ඇත්තටම මමත් ජර්මන් ට්‍රේනින් ස්කූල් ගියා වාහන වලට ආසෙ හින්දා. ඊට පස්සේ ඒකෙන් තමයි වාහන ගැන ඉගෙන ගත්තේ. ඉතින් අපේ ෂානුත් ජර්මන් ට්‍රේනින් ස්කූල් ගිහිල්ලා තමයි එතනට ඇවිල්ලා තින්නේ. අපි ඔයා O level වලින් පස්සේ ජර්මන් ට්‍රේනින් ස්කූල් ගිහිල්ලා මේ වගේ දෙයක් කරන්න ඇයි ඔයාට දුන්නේ? ඔයාගේ ඩ්‍රීම් එක මොකද්ද? What was your dream back then? ඒ කියන්නේ මම පුංචි කාලෙදිම දැක්කා මට next level වැඩක් කරන්න ඕන. හැමදාම next level හිතපු මිනිහෙක්. කවදාවත් පොටෙන්ෂල් එක තියෙනවා කියලා තේරුණා පොඩි කාලෙමනේ. පොඩි කාලේ තමයි එහෙම තියෙනවා. ඒ කියන්නේ කවුරුත් නොකරපු දෙයක් කරන්න තමයි හැමතිස්සෙම try කරේ. ඇත්තටම වෙනසක් තමයි කරලා තියෙනවා. ඒ කියන්නේ කල්චර් එකට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම වෙනසක් කරලා තියෙනවා ෂාන්. ඉතින් ඔයාලට බැලුවට පස්සේ මේ වර්ක්ෂොප් එක ෂාන් ඔටෝ කියන්නේ හැමෝම දන්නවා. ඉතින් මේක බැලුවට පස්සේ ආයේ ඒකට මට කියන්න දෙයක් නැහැ. එච්චරටම ඇවිල්ලා සුපිරිම මට්ටමේ තියෙන ඔටෝ බොඩි ෂොප් එකක් තමයි මේ ෂාන් ඔටෝ කියලා කියන්නේ. ෂාන් කළා තියෙනවා මරු බිල්ඩ් එකක්. ඔයාලා දන්න ඇති අහලා ඇති KE කල්චර් කියලා කල්චර් එකකට බිල්ඩ් වෙච්ච මෙන්න මේ ප්‍රසිද්ධ මිනි ට්‍රක් එක ගැන ඔයාලා අහලා ඇති. අපිට කියන්න බලන්න ඔයා කොහොමද මෙතෙන්ට මෙයාව බිල්ඩ් උනේ කොහොමද ඔයාගේ ඇති? මෙයාව ඉස්සෙල්ලම ගන්නේ මගේ වර්ක්ෂොප් එකේ වැඩවලට. මෙයා සෑහෙන්න වෙහෙසුනා මගේ වර්ක්ෂොප් එකේ මේ තත්ත්වයට ගේන්න. එක දවසක් කොහොම හරි තීරණය වෙනවා මෙයාව විකුණන්න. ඒ විකුණන්න මම සාමාන්‍ය තීරණයක් ගන්නකොට මම හොඳට හිතලා බලනවා මගේ හොඳ හිතවත් දෙන්න තුන් දෙනෙක් ඉන්නවා. ඒ දෙන්න තුන් දෙනාගෙන් අහනවා. පොඩි රිසර්ච් එකක් කරලා බලන්න බෑ අපි ඒකට එන්න කලින් නේද? ඔව් යස්. නවීන අය කියනවා මේ ඇයි ඔයා අඳුරගත්තේ මිනිස්සු මේ ට්‍රක් එකකින් ඇයි ඔයා එක විකුණන්නේ? අන්නේ වචනෙන් පස්සේ තමයි මම මේක බිල්ඩ් කරන්න පටන් ගන්නේ. මේ ට්‍රක් එක හින්දා ගොඩක් කට්ටිය ෂාන්ව සහ ෂාන් ඔටෝ බොඩි එක දැනගන්න. රයිට්. ඉතින් මේක KE කල්චර් එකට බිල්ඩ් වෙච්ච ට්‍රක් එකක් කියලා කිව්වා. මම පොඩ්ඩක් KE කල්චර් එකේ හිස්ටරි එක ගැන මෙයාලට කියලා එන්න. ඊට පස්සේ අපි කතා කරමු මේකේ බිල්ඩ් එක ගැන. 1949න් පස්සේ කියන්නේ වෝ එකෙන් පස්සේ ජපනීස් ගවර්න්මන්ට් එකට ඕන වුණා ඉකොනොමිකල් ප්‍රැක්ටිකල් වෙහිකල්ස්. ඉතින් මේගොල්ලන් KG දෝෂා කියන කන්සෙප්ට් එක එහෙමත් නැත්නම් රෙගියුලේෂන්ස් ඇවිල්ලා කුඩා ප්‍රැක්ටිකල් ඉකොනොමිකල් ඒත් එක්කම ඩිස්ප්ලේස්මන්ට් එකෙන් පොඩි මෙන්න මේ වගේ කාස් තමයි එන්නේ. ඉතින් ගොඩක් මැනුෆැක්චරර්ස් Subaru එතනින් ගියාම Honda ඊට පස්සේ Mitsubishi කාර් පවා අපිට බලා ගන්න පුළුවන් KE cars for an example Suzuki Cappuccino. ඉතින් මේකේ එන්ජින් එක ගත්තොත් 660. ඉතින් අද මේ තත්ත්වෙට සෑහෙන්න ගාණක් ගෙදන් කරලා තියෙනවා මේ ට්‍රක් එක මේ තත්ත්වෙට ගේන්න. මේකේ මොඩිෆිකේෂන් එක අපිට කියනවා ෂාන්. Very nice experience. Works, Tian, Bride, එත්තක මේක ECU මැප් කරලා ගොඩක් දේවල් තියෙනවා guys. අපි කොහෙන්ද පටන් ගන්න කියලා මට ෂාන්ගෙන් අහන්න තාම හිතා ගන්න බෑ. මේක Suzuki DA63T කියන chassis number එකත් එක්ක එන මේ මොඩල් එක. ඉතින් මේකේ එන්ජින් එක ගත්තොත් 660. ෆ්‍රන්ට් බම්පර් එක මම පොඩ්ඩක් කස්ටමයිස් කරලා මේකට ගැලපෙන විදිහට හදුවා. මේකත් ඔයාම ඩිසයින් කළා තමයි සම්පූර්ණ බොඩි කිට් එක මෙටල් වලින් හදලා තියෙන්නේ. මෙටල්. එතකොට බර ප්‍රශ්නයක් නැද්ද? ෆිනිෂින් එක හොඳයි. හැබැයි weight එක චුට්ටක් විතර වැඩි අරකට. හැබැයි ඒක එන්ජින් එක පැත්තෙන් ඩෙවලොප් කරලා එමිට ගන්න පුළුවන් පවර්. රයිට්. ඊට පස්සේ වීල්ස් මේකට වීල් සෙට් නම් මං හිතන්නේ මම දන්න තරමට දැන් වීල් සෙට් 3ක් හෝ 4ක් තියෙනවා. 3ක් හෝ 4ක්. ඉතින් මේක ඇවිල්ලා ඩ්‍රැග් එකත් එක්කම ඩ්‍රිෆ්ට් මේ සියල්ලටම
බිල්ඩ් කරපු පැකේජ් එක මිනි ට්‍රක් එක කවුද හදන්නවට උදව් කරේ? අපේ විශානට ොඩි ශොප් එක ඉන්න ටීම් එක තමයි අදටත් මේක දැම් මේ වෙනකොටත් පොෂ් කල්ල මෙතෙන්ට ගේන තත්තර පවා ගෙනාවේ අපේ සෙට්ක තම ටීම් එකේ කට්ටිය තමයි. එතකොට මොඩිෆිකේෂන් අතින් ගත්තොත් පේන්ටක සම්පූර්ණ වගේ අතින් වෙලා තියෙන්නේ. ඔයාගේ අතින්මයි. ඔයාගේ ස්ප්‍රේ ගන්න. අනිවාර්යයෙන්. අනිත් ඒවත් එහෙමයි. මේක විතරක් නෙවෙයි මේ වර්ක්ෂොප් එක හදන හැම වාහනයක්ම මගේ අතින් තමයි ඉවර වෙන්නේ. ඒ ෆිනිෂ් එක තියෙනවා. අනිවාර්යයෙන්. තව පොඩි මොඩිෆිකේෂන් වගේ කරා ඒක මගේ හොඳම හිතවත් මල්ලි කෙනෙක් ඉන්න පොඩි මල්ලි කියලා කියන්නේ අපි. රයිට්. පොඩි යාට කියලා තමයි මේකේ සියලුම එන්ජින් පැත්ත සස්පෙන්ෂන් සියලුම දේවල් හදලා දුන්නේ මට එයා තමයි. එතකොට මැප් කරලා තියෙනවා ECU ගහලා තියෙනවා. ඒවා ඉතින් අශාන් අයියගේ වැඩ. අශාන් අයියා මේක මැප් කරලා ECU ගහලා මේකට කෙලින්ම දාලා තියෙනවා මේක. මේකේ ආෆ්ටර් මාකට් ෂීට්ස් දාලා තියෙනවා. රයිට්. බ්‍රයිට් ආෆ්ටර් මාකට්. ඔව් ෆැබ්‍රික් එක ගෙන්නගෙන ඒ විදිහටම මම මෙහි හදාගත්ත ෂීට් එක. ඊට පස්සේ ගලවලා ළඟටම ගෙනල්ලා තියෙනවා. ඔව් මේ ක්වික් රිලීස් ස්ටියරින් වීල් එකක් දාලා තියෙනවා ඔරිජිනල්ම මොමෝ එකක්. ඔරිජිනල් මොමෝ. ඊට පස්සේ ෂෝට් ෂිෆ්ටර් එක මොමෝ තමයිනේ. බ්‍රේක් පැඩල්ස් ටික ඔරිජිනල් වර්ක්ස් දාලා තියෙනවා. සස්පෙන්ෂන් මේකේ දුවන්නේ මේ TN ආෆ්ටර් මාකට් සස්පෙන්ෂන්. ආෆ්ටර් මාකට් TN සස්පෙන්ෂන් කිට් එකක් දුවන්නේ. මම ආසම දෙයක් තියෙනවා මේකේ කතා කරලා මෙයාගෙන් අහගන්න ඕන දෙයක්. මේකේ එක්සෝස්ට් එක එක්සෝස් සිස්ටම් එකේ ස්පෙෂල් කතාවක් තියෙනවා ගයිස්. මට ඕනුණා පව එක ගන්න බැක් පේෂ එක හොඳට මෝන ටසේ ඩයිනෝ ශීට් එක මං යව්ව තායිලන්ඩල්ට තායිලන්ඩල්ට යවට පස්සේ මට එහෙන් කස්ටම් කස්ටම ඩයිනෝ ශීට් එක තායිලන්ඩවල එහෙන් කස්ටමයිස්ට් තමයි මේ එක්සෝ සිස්ටම් එක ශාන් ගෙනල්ලදින් ඇත්තට මේක ඇවිල්ල කනට මියසික් ටුමයි ඉයස් දැන් ඔයාලට පේන බඩු එලි තියෙන ආෆ්ටර් මාකට් පාර්ට්ස් උත් ගාල යන ඇතුළ ඉස්සරහට අපි දෙන්නම් කෝමද මොඩිෆයි වෙලා එන්න කිය මේක හැදුවට පස්සේ සෑහෙන්න කට ඉන්ඩස්ට්‍රීකට ආවා හරි සතුරුයි ඒකට ඒ කියන්නේ මෙහෙම එකක් තියෙනවා මෙහෙම කල්චර් එකක් තියෙනවා මේ අපි පදින ට්‍රක් එක මේ වගේ ලස්සනට හදාගන්න ඕන මම ඩ්‍රීම් එකක් හැදුවා මේ ඩ්‍රීම් එක අනිවාර්යයෙන් මට කලින් හදපු අය ඇති හැබැයි මම නොමැකෙන හීනයක් හැදුවා ඔන්න දැක්කනේ ඩ්‍රීම් එකක් තිබ්බොත් ඒ ඩ්‍රීම් එකට වැඩ කරන්න පොසිටිව් ඉන්න හැමතිස්සෙම යුනිවර්ස් එකත් එක්ක කනෙක්ට් වෙලා වැඩ කරන්න බැරි ගමක් නෑ. ඉතින් ශාන්ගේ ස්ටෝරියේ මං ඇත්තටම අපිට ගොඩක් දේවල් ගන්න තියෙනවා. මොකද මෙයා මාතරේ ඉඳන් කොළඹ ඇවිල්ලා ඊට පස්සේ ජර්මන් ටෙක් එක ඉගෙනගෙන ඒ පාර්ට් එක මං කිව්වේ නෑ. නමුත් මම දැන් කියනවා. අපි හොඳටම දන්නේ ඉඳන් මෙයා මට කිව්වා මෙයා ඇවිල්ලා ගෙදරින් තරහ වෙලා එන ගමනක් තමයි මේ ශාන් නොටෝ බොඩි කියලා මෙහෙ පටන් ගෙන තියෙන්නේ guys. It's so inspiring to a point that anyone can do anything if you put your heart to it and dedicate your life to it, you will get there. So that's what we are trying to do here also. I think making inspire වෙලා ගොඩක් කට්ටිය inspire වෙයි කියලා හිතනවා මේ episode එකේ. බොඩි වර්ක්ෂොප්ස් තිබ්බත් ඇයි ශාන්ගේ වර්ක්ෂොප් එක ස්ටෑන්ඩ් අවුට් වෙන්නේ මේ ඔක්කොම මොකද්ද what is the රහස එකක් තමයි පිළිවෙල අනිත් එක පිරිසිදුකම මේක බැලුවට පස්සේ පේනවා ඒ කියන්නේ මජං බින්දුවක් මජං නම් ඇත්තෙම නෑ 5 star hotel එකක් වගේ තමයි ඉතින් ඔයාලට පේනවා ඇති මේ බෑග්ග්‍රවුන්ඩ් එක උනත් ආයි කියන්න දෙයක් නෑ මං ගොඩක් වෙලාවට වාහන හදන්නේ හදලා ඉවරුනාට පස්සේ ඒ වාහනේ ප්‍රකෘති තත්ත්වයට ආවද කියලා හරියටම තේරෙන ක්ලයන්ට් බේස් එකට විතර. පාටට පාට ගහගෙන ලයිට්ස් පත්තු වෙලා ඒව ලයින්ස් මුකුත් නැතුව කිසිම තේරුමක් නැති ක්ලයන්ට් බේස් එකකට ඒ කියන්නේ වාහනයකින් ගමනාන්තයට විතරක් ගමන් කරන ක්ලයන්ට්ස් වල කරන්නේ ක්ලයන්ට්ස් වගේ මම වැඩ කරනවා හරිම අඩුයි. කරන්නේ නැතිම තරම්. අන්න ඒක තමයි ස්පෙෂලිටි එකේ මේ වර්ක්ෂොප් එකේ තියෙන. ඉතින් ඇත්තටම attention to detail ඇවිල්ලා ආයේ නෑ. attention to detail ආයි 100%යි. අනිවාර්යෙන්. 100% කියන්නේ අපි උපරිම ලෙවල් එකකට ගන්න. 100%ක් හදන්න බෑ ඇක්සිඩන්ට් එකකින් පස්සේ වාහනයක්. නමුත් එතෙන්ට ඒ මට්ටමටම ගේන්න try කරනවා. ගේන්න try කරනවා. උපරිම ගේන්න try කරන මිනිස්සෙක්ට ගන්න පුළුවන් උපරිම. අපි ඉක්විප්මන්ට්ස් පාවිච්චි කරලා අපේ පිරිසිදුකම පිළිවෙල ඒ ඔක්කොම පාවිච්චි කරලා අපිට ගේන්න පුළුවන් කොච්චරක් දුරද ඒ ප්‍රමාණයට අරගෙන. රයිට්. ඉක්විප්මන්ට්ස් ගැන කතා කරද්දී අපි මේ සෙටප් එක මෙහෙම්ම මෙයාගේ ඔෆිස් එකට අරන් යනවා. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ආටිස්ට්
රොෂාන් පාවිච්චි කරන දේවල් ස්ප්‍රේ ගන්වලින් පටන් ගත්තොත් ලෝකෙ තියෙන නම්බ 1 2 3 අතර තියෙන හොඳම ස්ප්‍රේ ගන්න එකක් තමයි අපි පාවිච්චි කරන්නේ. හරි අවුට්පුට් එකක් ගන්න, හොඳ ලස්සන අවුට්පුට් එකක් ගන්න, ෆැක්ටරියෙන් එළියට ආපු ඔරෙන්ජ් ෆීල් එක ගන්න. ඒවට අපිට යූස් කරන්න වෙනවා එක ටයිප් එකේ ගන්න. රයිට්. ඒ ගන් තමයි මේ තියෙන්නේ. එතකොට මේ අපිට දකින්න තියෙන ප්‍රොඩක්ට්ස් ගැන කතා කරත් එහෙම මේවා ගැන කතා කරොත් ලෝකෙ ප්‍රීමියම් නෙක්ස් ලෙවල් විදියට වාහන පාවිච්චි කරන මිනිස්සුන්ට අවශ්‍ය වෙච්ච මටීරියල්ස් එහෙමත් නැත්නම් ඩීටේලිංගින් අයිටම්ස් හදන ලෝකෙ හොඳම රටවල් ජර්මනි ඇන්ඩ් ඇමරිකා. ඒ රටවල් දෙකේ හදන නම්බර් 1 ක්වොලිටි ඒ නම්බර් 1 ප්‍රොඩක්ට්ස් තමයි ඔයා හෙට පාවිච්චි කරන්නේ මේ වෙහිකල්ස් වලට රයිට්. මම පාවිච්චි කරනවා වගේම මගේ අනිත් සහෝදරයන්ට අවශ්‍ය බඩු මගෙන් මිලදී ගන්නත් පුළුවන්. බල්ක් උනත් ගන්න පුළුවන්. alright, that's interesting. ට්‍රොලියක් අරන් එන්න ඇවිල්ලා බලලා ඕන තරම් දාගෙන යන්න. අතගාලා බලලා ගන්න පුළුවන්. මට මේකට හිත ගියා. මට මේක ගෙදර අරන් යන්න හිතන. හැබැයි මේකේ මිල පොඩ්ඩක් ගණන්. මේක සාමාන්‍යයෙන් පේන් ගන්නකට 3.68ක් විතර ඉඳන් ගන්න ඕනේ. හැබැයි මේක ඕනනම් ඔයාලට ෂාන්ගෙන් ගන්නත් පුළුවන්. ෂාන් මොකද්ද මේකේ ස්පෙෂලිටි එක? මේක විශේෂත්වය මේක ක්ලියර් කෝට් වලට පාවිච්චි කරන එකක්. හරිම ලයිට් වේට්. මේක ජපාන් වල තමයි මැනුෆැක්චර් කරන්නේ. හැබැයි මේක සෙල් කරන්නේ නිව්සීලන්ත වල and ඕස්ට්‍රේලියාව වල. ක්වොලිටි. ඒ කියන්නේ ඒක ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ කියන්නේ ටැලන්ට් එක ඕනේ. හැබැයි මෙයා සෑහෙන දුරට අපිට ඇදලා දෙනවා. ඒ කියන්නේ පිටිපස්සේ තිබ්බා ඒක වැඩ කරනවා කියලා කියන්නේ. මගේ අතේ තියෙනවා මරු භාණ්ඩයක් කතා කරන්න. මේ පැටිස දන්නවනේ මොකක්ද කියලා 13B රෝටරි කියන්නේ මෙන්න මේකට තමයි මේක තමයි RX 1 එක ඇතුලේ තියෙන්නේ. ඇඩ් මෙයා මගේ ඔක CMC-ලන් ගන්න එකක් මල්ලි. අපිට තහඩු දෙකක් අතර රෝඩ් නොයිස් එක රස්ට් එක එන එක නතර කරන්න භාවිතා කරන CMC-ලන් ගන්න. ඉතින් මේක මොකද්ද? ඔක රීචාර්ජබල් ඩෙන් පුල එකක්. ඒ කියන්නේ කේබල් එකක් අරගෙන යන්නේ නැතුව බැටරි එකකින් ඔපරේට් වෙන ඩෙන් පුල එකක්. අපිට ඇතුළට ඇදවිච්ච තහඩුවත් එළියට ඇදලා ගන්න භාවිතා කරන්න පුළුවන් කෝඩ්ලස් එකක්. කෝඩ්ලස්. බ්‍රෝ මෙතන ඇවිල්ලා පට්ට මොඩර්නයිස් ඉක්විප්මන්ට්ස් තියෙන මේ වීඩියෝ එක දැකලා ගොඩක් කට්ටිය ඇවිල්ලා වගේ තියෙන ස්පෙෂල් වැක්ස් එහෙම ඉල්ලන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ ඔයා හොඳයි මල්ලි එහෙම කතා කරපුවා. මොකද වාහන විතරක් නෙමෙයි. ඔයාට මම කිව්වේ නැහැ. යොට් වලටත් ඩීටේල් බඩු අපි ගෙනල්ලා තියෙන්නේ ලංකාවේ ෆස්ට් ටයිම්. ඩීටේලින් වලට වමනා වෙන බ්‍රෂ් එකේ ඉඳන් සෙරමික් කෝටින් එක දක්වා එකී මේකී නොකී සියලුම අදාළ දේවල් බ්‍රෑන්ඩ් එකකින්ම නෙක්ස්ට් ලෙවල් බ්‍රෑන්ඩ් චයිනීස් බ්‍රෑන්ඩ් ඔක්කොම ප්‍රීමියම් බ්‍රෑන්ඩ්ස් වලින් ප්‍රීමියම් ප්‍රොඩක්ට් ලාභයට ගන්න බෑ. රයිට්. ප්‍රීමියම් ප්‍රයිස්ම තමයි. මොකද අනිවාර්යෙන් ප්‍රීමියම් ප්‍රොඩක්ට්ස් එකක් නම් ඒකට ඒ අදාළ ප්‍රයිස් එක ගෙවන්න ඕනේ. රයිට්. ප්ලෑන් කෙනෙක් විදියට දන්නවා. ඉතින් බෝට්ස් වලට ගද්දි රබර් පේන්ස් අනම් බලන් ඒ ඔක්කොම දෙනවා. ඔව් සියලුම දේ සෙරමික් කෝටින් පවා ගෙනල්ලා තියෙන්නේ යොට් වලට අවශ්‍ය. ඉතින් ලංකාවේ ගොඩක් ජෙට් ස්කීස් පදින කට්ටිය ඉන්නවා. ජෙට් ස්කී පදින කට්ටියට මෙතනින් ප්‍රීමියම් ප්‍රොඩක්ට්ස් ලබා ගන්න පුළුවන් ජෙට් ස්කී එකේ කල් පැවැත්ම සඳහා. මේ ඊළඟ එපිසෝඩ් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ඩ්‍රයිව් ශ්‍රී ලංකා vlog එකක් තියෙනවා මේකම ගැන. එතකොට ඒක ගිහිල්ලා බලන්න ඔයාලට තේරෙයි මම මේ කියන්නේ යන්නේ මොකක්ද කියලා ඇත්තට. රයිට්. අපිත් එක්ක එකතු වෙලා හිටියට බොහොම ස්තුතියි. ෂාන් ආයිබෝවන් එහෙනම් thank you very much for having drive Sri Lanka. Right. ඉස්සරහට ලොකු ගමනක් බලාපොරොත්තු වෙනවා යන්න ෂානුත් එක්ක. ඉතින් මේක ඩ්‍රැග්ස් දුවන්න හිතන් ඉන්නවා. ඒත් එක්කම අපි ඩ්‍රිෆ්ට් ඩේස් කරා. මේ ඔක්කොම අපි මේ එපිසෝඩ් එකෙන් ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. ඉතින් ඒත් එක්කම බොහොමත්ම ස්තුතියි drive Sri Lankaත් එක්ක එකතු වෙලා හිටියට. හැමෝටම ආදරේ. එහෙනම් subscribe කරන්න. ඒත් එක්කම ෂාන්ගෙත් channel එකක් තියෙනවා. මොකද්ද ෂාන් channel එක? ෂාන් not body channel එකත් subscribe කරන්න. ඒත් එක්කම එයාගේ social media platforms තියෙනවා. ඒවත් follow කරන්න. එහෙනම් ජය වේවා. ආදරේ හැමෝටම subscribe කරන්න. අපි සෙට් වෙමු සුපිරි එපිසෝඩ් එකකින් ඊළඟ වීඩියෝ එකේ.